ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අද මම කතා කරන්න යන්නේ මම අලුතෙන්ම ගත්ත මගේ මෙන්න මේ PC setup එක ගැන. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද අපේ වීඩියෝ එකට. දැන් අපි බලමු අපි මේ setup එකේ මොනවද තියෙන්නේ. ඊට කලින් මම කියන්න ඕනේ ඔයගොල්ලන්ට මම මේ ඔක්කොම price list එක වීඩියෝ අන්තිමේදී ඔයගොල්ලන්ට හැම එකකම price එක කියන්න. එහෙනම් අපි දැන් බලමු මෙතන මොනවද. මේක තමයි අපේ data cable එක. අපි ඒක විතරක් බලමු. ඔයාලට පේනවා ඇති මේ data cable එක සාමාන්‍ය ප්‍රමාණය දීගයි. අපි ඒක නැති ඒක මෙතන තියෙනවා. ඊට පස්සේ අපි කියනවා අපේ මේකේ power cables නේ. අපි ඒක පිළිගන්නවා. power cables එක තියෙනවා. ඒක එකක් දිගට අරගෙන බලමු කොච්චර දිගද කියලා. අපිට පේනවාද මේ power cable එක ගොඩක් දිගයි. මේක දෙකට දාමුවහම මෙන්න මේ විදිහට දිගක් තියෙනවා. අපි ඊට තියනවා මෙතන. මම mouse මේක Deso brand එකෙන් එන RGB mouse එක. අපි ඒක දෙකට බලමු. ඒකේ මේ විදිහට ගොඩක් දිග කේබල් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ පැත්තේ අපිට හොඳට Deso brand එක ගහලා තියෙනවා. මේක අතට හොඳට comfortable විදිහට තියෙනවා. අපි ඊළඟට අපි බලමු මෙන්න මේ Yax GK01 gaming RGB keyboard එක. අපි මෙන්න මේක එළියට අරගෙන. මේක හොඳට කියනවා. හොඳට පැක් කරලා දෙනවා. එළියට. keyboard එක. ඒකේ ටයර් එක සාමාන්‍ය ප්‍රමාණය දිගට තියෙනවා. ඊට පස්සේ මේක තමයි අපේ මැෂින් එක. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි මෙන්න මේක setup කරගෙන බලමු. Love the chase and the hunt, and I set the pace when I'm running. I always take what I want and I always give it 100. Don't need a bank, no I'm funded. Play the game like it's nothing. I'm always thankful for something. Don't take for granted, stay humble. Now wake up, it's time to look at the enemy. Look in the mirror if he is no friend to me. It's not working out, maybe it's the case. ඉතින් මේ විදිහට තමයි මම gaming PC setup එක ඔන්න හැම තියෙන්නේ. එහෙනම් අපි දැන් මේ හැම එකක් ගැන මුලින්දම කතා කරමු. monitor එක කියනවා මේක අඟල් 22 Acer brand එකේ LED monitor එක. ඒ වගේම keyboard එක Yax brand එකේ gaming keyboard. mouse එක Deso brand එකෙන් එන gaming mouse එක. ඒ වගේම මේ casing එක Falcon brand new casing එක. මෙතන තියෙන්නේ tempered glass එක. අපි machine එක ගැන කතා කළොත් machine එකට දාලා තියෙන්නේ H110 M4 motherboard එක. ඒ වගේම RGB cooler එක, RGB fan GTX 750 1GB graphic card එකක් වගේම 500GB hard එක 128GB SSD එක මේකට දාලා තියෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි ඔයාලට මේක පේන ඇති මෙන්න මෙතන බටන් එකේ මෙන්න මේ RGB strip එකේ පාට color එක එකම ඒවට වෙනස් කරන්න පුළුවන්. ඔයාලන්ට ඒක කැමති විදිහට හදා ගන්න පුළුවන්. දැන් අපි මේක අපේ වීඩියෝ එකක් වගේ ප්ලේ කරලා බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මෙන්න මේ විදිහට මම ඔයගලන්ට normal වීඩියෝ එකක් ප්ලේ කරලා පෙන්නන්නම්. ඔයගලන්ට පේන ඇති මේ වීඩියෝ එක ලස්සනට ප්ලේ වෙනවා. ගොඩක් කොයි විදිහට මේ වීඩියෝ එක අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් ඒක අයින් කරමු.
ඔයාලට කියන්න දෙයක් තමයි මේක මම ගත්තේ usecomputers.lk එකේ පණිපිටියේ. ඒක තියෙන්නේ කොට්ටාපාර පණිපිටියේ. මම ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ ලොකේෂන් පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. ඒකත් බලන්න. ඒ වගේම මගේ WhatsApp channel එක ඔයගොල්ලෝ follow කරලා නැත්නම් ඒකත් follow කරන්න. මම මගේ about එකේ channel එකේ link එක දාලා තියන්න. දැන් ඔයගොල්ලෝ බලන්න ඇති මට මේ ඔක්කොම cost එක ගියා මම දැන් කියන්න මට set එක නම් cost එක කීයද කියලා. මගේ මේ monitor එකට මට ගියා රුපියල් 10500. ඒ වගේම keyboard mouse cables වලට මට ගියා රුපියල් 4500. ඒ වගේම machine එක රුපියල් 49500. එතකොට මට full cost එක යනවා රුපියල් 64500. ඒත් ඒගොල්ලන්ගේ discount එක නිසා මට ඒක හම්බුණා රුපියල් 63000කට. ඔයගොල්ලෝ ගන්නවා නම් ඒගොල්ලන්ට call එකක් දීලා යන්න. ඒ වගේම ඒගොල්ලන්ගේ YouTube channel එක තියෙනවා. මම ඒකත් පහල description box එකේ දාන්නම්. ඔයගොල්ලෝ ඒකට ගිහිල්ලා ඔයාලා කැමති ඒකත් තෝරගන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ ලොකු yard එකක් තියෙනවා. ඉතින් අපිට ඕන විදිහක PC එකක් ඕනම් build කරගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් මෙන්න මේක තමයි මගේ අලුත්ම gaming PC setup එක. එහෙනම් අපි තවත් මෙවැනිම වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.